Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද මං ආවේ මංජුල සේනාරත්න මහතාගේ දිස්පරාය පොතත් එක්ක. මං ප්‍රශ්නයක් අහන්නම්කෝ. මංජුල සේනාරත්න කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ මොන පොතද? ඔයා මංජුල සේනාරත්න මහතාගේ පොත් කියවලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට මතක් වෙන්න ඕන 12 පොත. දැනට වසර කිහිපයකට පෙර ඉතා ප්‍රසිද්ධියට පත්වෙච්ච ඒ වගේම තමයි සමාජය තුළ විශාල කතාබහකට ලක්වෙච්ච පොතක් තමයි 12 කියන්නේ. කල්පනා වික්‍රමසිංහ සහ ඇයගේ පුතණුවන් වන හසීල් යන පුද්ගලයින් දෙදෙනාගේ ද්විත්ව ඝාතනයේ විමර්ශන සම්බන්ධව තොරතුරු ඇතුළත් වන මේ පොත කියවපු කෙනෙක්ට අමතක නොවන චරිතයක් තමයි නතාලි මුනියේ කියන්නේ. පොඩ්ඩක් ඉන්න දිස්පරාය ගැන වීඩියෝ එකේ තියෙනවා කියලා නේද කිව්වේ? වැරදුනවද? නෑ අනේ වැරදුනේ නෑ. මම මුලින්ම 12 පොත ගැන කිව්වේ ඒ පොතෙන් අපි අතරට එන ප්‍රධාන චරිතය වන නතාලි මුනියේගේ තවත් විමර්ශනයක් පාදක කරගෙන තමයි දිස්පරාය පොත ලියවිලා තියෙන්නේ. මංජුල සේනාරත්න මහතාගේ බොහොමයක් පොත් වගේම දිස්පරාය පොතත් ලියවිලා තියෙන්නේ ආදරණීයන්ගේ නගරය වුණු ප්‍රංශයේ පැරිස් නගරය පාදක කරගෙන. 12 පොතෙන් පැරිස් පොලිසියේ අපරාධ මර්ධන ඒකකයේ එහෙමත් නැත්නම් BC එකේ කැපී පෙනෙන නිලධාරණයක් විදිහට අපි අතරට එන්නේ නතාලි මුනියේ දිස්පරාය පොතින් අපි අතරට එන්නේ BC එකේ ප්‍රධානියා විදිහට. දිස්පරාය කියලා කියන්නේ ප්‍රංශ භාෂාවේ වචනයක්. එහි සිංහල තේරුම අතුරුදහන් වීම. කෝසල සමරසිංහ සහ තාන්‍යා සමරසිංහ කියලා කියන්නේ මන්නාදුර නගරයක තනි වෙලා ඉන්න වෙලාවක හරි අහම්බෙන් හම්බෙලා විවාහ වෙලා ආදරෙන් පැරිස් නගරයේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන ජීවත් වුණු ශ්‍රී ලාංකික යුවලක්. තාදිලේයා සමරසිංහ කියලා කියන්නේ ඔවුන්ගේ එකම හොරතල් සිඟිති දියණිය. කෝසලගේ සහ තාන්‍යාගේ සතුට නැතිවෙන්න ගත වෙන්නේ තප්පර 54ක් වගේ පොඩි කාලයක්. තමන්ගේ දුවත් එක්ක ජේම්ස් ජොයිස් උද්‍යානයේ ඉන්න කෝසලට පුංචි වෙලාවක් නිින්ද යනවා. ඒ හරියටම තප්පර 54ක්. කෝසල නැවත අවදි වෙනකොට ඔහුගේ මුළු ලෝකෙම වෙච්ච තාදී අතුරුදහන් වෙලා. තාදීගේ අතුරුදහන් වීම සුවිශේෂී වෙන්න තවත් හේතුවක් වෙන්නේ තාදී කියලා කියන්නේ උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත කතා කිරීමට නොහැකි දරුවෙක්. දිනකට 100,000 ගණනක් ළමා පැහැර ගැනීම අතුරුදහන් වීම සිදුවන පැරිස් නගරයේ ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීම කිසිසේත්ම BC එකට අදාළ වූ කරුණක් නම් නෙමෙයි. කොහොම නමුත් කල්පනා සහ හසීල්ගේ ඝාතනවල විමර්ශන කටයුතු නිසා ශ්‍රී ලාංකික පවුල් සම්බන්ධව කුතුහලයෙන් සිටින නතාලි මුනියේ සාදිගේ අතුරුදහන් වීමේ විමර්ශන කටයුතු බාරගන්නවා. දින දෙකක් පුරාවට සිදු කෙරෙන මේ විමර්ශන කටයුතු ඇතුළත් කරලා තමයි දිස්පරාය පොත ලියවිලා තියෙන්නේ. මේ විමර්ශනයත් එක්කම සාක්ෂි නොමැතිව යට ගිහින් තිබුණු එරික් මාෂල් සහ ලෝරා මාෂල්ගේ ඝාතන සම්බන්ධව තොරතුරු සොයාගන්නත් නතාලි මුනිය සමත් වෙනවා. අපි සාමාන්‍යයෙන් පොතක් කියවනකොට අවසානය මෙහෙම වෙයි කියලා හිතන්න පුළුවන්නේ. මේ පොතෙත් අපි හිතන අවසානය ඒ විදිහට පෙන්නනවා. නමුත් අවසාන පිටු 2-3 කතාව උඩු යටිකුරු වෙනවා. ඉතින් දිස්පරාය කියලා කියන්නේ හරි ලස්සන එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් පොතක්. ඔයා පොත් කියවන්න අකමැති කෙනෙක් වුණත් දිස්පරාය කියවුවොත් නම් අනිවාර්යයෙන්ම පොත් පිස්සෙක් වෙනවා. පොත කියවපු කෙනෙක්ට අවසානයේදී දැනෙන්නේ මනෝමයෙන් ෆිල්ම් එකක් බැලුවා වගේ හැඟීමක්. දිස්පරාය කියවනවා නම් පොතෙන් ලැබෙන ආස්වාදයට එහා ගිහින් ප්‍රංශ භාෂාව පිළිබඳව ඉගෙන ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. දිස්පරාය කියලා කියන්නේ මං කියවපු පොත් අතරින් ඉහළින්ම තියෙන පොතක්. ඉතින් ඔයත් වෙනස් විදිහක අත්දැකීමක් ලබා ගන්න පොත අරගෙන කියවන්න. ළඟදීම කසුල් මහේන්ද්‍ර හීනටිගලගේ සීනි මුරුක්කුත් එක්ක ඔයාලව බලන්න එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching.